හෙලෝ ගයිස් ඔන්න අද අපි ආවා ශ්‍රී ලංකාවේ මහතැන්ට. ඒ කියන්නේ හෝටන් තැන්නට. මෙච්චර කාලයක් කියන්නේ අවුරුදු 12කට පාරක් පිපෙන නෙළු වසන්තේ බලන්න. ඊයේ රෑ 7ට විතර කිව්වා යන්න කියලා. යන් කිව්වා ඊට පස්සේ බයික් 4ක් පායන කොල්ල 8 දෙනෙක් ආවා. කැම්පස් එකේ යාළුවෝ ටිකකුත් ඉන්නවා. මේන සෙට් එක. තව දෙන්නෙක් මගේ ඉන්නවා. කොහොමරි අපි පාන්දර 2ට මීගමුවෙන් ආවේ. දැන් වෙලාව දවල් 12යි. 12 ඉදි කොහොමරි හෝටන් තැන්නට එන්න පුළුවන් වුණා. අද සෙන්සුරල් දවසක් ලොකු ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ. ට්‍රැෆික් එක දැන් අපි තැන් ඉන්නේ. අපි දැන් ඇතුළට යනවා. එහෙනම් බලන්න මේ වීඩියෝ එක ලංකාවේ නෙළු වසන්තේ බලන්න. ආයේ අවුරුදු 12කට පස්සේ තමයි මේක බලන්න හම්බෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ආවනම් මේ විස්තරෙත් දාන්න. එහෙනම් යන් ඉස්සරහට නෙළු වසන්තේ බලන්න. යන්නේද? රස්තියාදුව අට දිනේ වයි දින විතර හරිනේ ටිකට් ගත්තා. අපි ටිකට් ගත්තා. අද පොඩ්ඩක් සෙනග වැඩි සෙනසුරාද නෑ. අපි කට්ටිය දැන් කල්පනා කරන කොයි පැත්තෙන්ද යන්නේ කියලා. මම හිතන්නේ මෙතන පල්ලෙන් ගිහිල්ලා තමයි යන්නේ කට්ටිය. මේක සැල්ල ලෝකාන්තේ පුංචි ලෝකාන්තේ වගේ නේ පැත්තෙන් නෙළුමල් ටිකක් බලාගෙන එහෙම තමයි එන්නේ. නේ යම් මේ පැත්තේ. යා නෙළුමල් බලන්නේ නේද මේ ටික කට්ටි පොඩ වැඩි මේ බාන්නු කඩේ ඔන්න එහෙනම් අපේ ආපු සෙට් එකෙම ඉන්නවා මෙතන මම එකෙක් මේ හරි 8 දෙනෙක් ඉන්නවා 8ම ඉන්නවනේ ඔව් සෙට් එක තමයි රෑ 7ට කිව්වා යන් කියලා කොහරි 2:00 බයික් 4ක් ක්ලාස්ටි කරගෙන කොල්ලෝ 8 දෙනා ආවා. නෙළු මල් විතරක් නෙවෙයි තවත් මල් ගොඩක් තියෙනවා ඉතින්. බලන්න. බලන්න පාට මල් ගොඩක් තියෙනවා. නෙළු මල් දම් පාටයි, මේවා කහ පාටයි, තව නිල් පාට. වර්ණ ඔක්කොම එකතුවක් තමයි මේ හෝටන් තැන්න කියන්නේ. ඒ වගේම කාලුගුණේ. බලන්න මේ කාලුගුණේ නා පිස්සුවා. නේ? ඒ කාලුගුණේට හැඩ ගැවුණු ගස්, කුරු ගස්. ඉතින් ඔයාලත් එන්න. හැබැයි නිදාසේ එන්න පුළුවන් දවසක එන්න පොඩ්ඩක් රෂ් එක නැතුව සෙනසුරාදා නැතුව සතිය දවසක එන්න පුළුවන් නම් හොඳයි. අපිට එන්න බැරුව ගියා මොකද කැම්පස් එකේ වැඩයි හදිස්සි ආවේ හින්දා. ඔයාලා පුළුවන් නම් සතිය දවසක එන්න. එතකොට ඔයගලන්ට මේ සුන්දරත්වය ලස්සනට විඳ හැකියි.
ඔන්න ක්ලයිමේට් එක චේන්ජ් වුණා. පොදු වැටෙන එක නැතුණා. දැන් උලන් සීතලයි තමයි තියෙන්නේ. සුපිරි ක්ලයිමේට් එකක්. ඔන්න දැන් ළඟයි අපි බේකස් සැල්ල ගාවට යන්න ළඟ ඉන්නේ. ඉතින් පිව්වේ මේ කරා තමයි යන්න ඕන. එහෙනම් අපි යන්න. අද වීඩියෝ එකේ ගොඩක් පෙන්වන්නේ හෝටන් දැන්නේ ලස්සන නෙමෙයි නෙළුමල් වල ලස්සන. මොකද ඒක තමයි අවුරුදු 12කට පාරක් පිපෙන්නේ. සුවිශේෂී දේ ලංකාවේ වටිනාකම. ඉතින් ඒක බලන්න තමයි දැන් අපි යන්නේ. අන්තිමටම තමයි ඒක සෙට් වෙන්නේ අපිට. එහෙනම් ඒක ගැන තමයි අද වීඩියෝ එක ගොඩක් පෙන්වන්නේ. අනිත් ඒවා මම පොඩි ක්ලිප් ටිකක් දාන්න. එහෙනම් අපි යන්න. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත හෝටන් තැන්. ඒකට අවුරුදු 12ක පාරක් පිපිලා සුන්දරත්වයෙන් දෙන මේ මල බලන්න තමයි අපි ආවේ අද උදේ ඉඳන්. මෙතන තියෙනවා දැන් ඇතුළට ගිහපුවම තව ගොඩක් බලා ගන්න පුළුවන්. මුලින්ම ඇතුළේදී හම්බුණු තැන තමයි මේ තියෙන්නේ නෙළුමල්. ඉතින් අපි යන් ඇතුළට මීට වඩා තව ලස්සන තැන් තියෙනවා. දැන් මේ තියෙන්නේ අපිට මුලින්ම හම්බුණු තැන. බලන්න. එහෙනම් අපි යන් ඉස්සරහට තව හම්බෙයි. දැන් බේකස් ඇල්ල ගාව තමයි ඉන්නේ. කට්ටිය ෆොටෝ ගන්නවා. කඩන්න එපා. අල්ලන්න එපා, කඩන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. රකිමින් විඳින්න එච්චරයි. ඇවිල්ලා මේවා ආරක්ෂා කරලා ඔයාලා ෆොටෝ ඕන එකක් අරගෙන ඔයාලා මතක සටහන තියලා පා සටහන විතරක් තියලා යන්න. ආයේ 2037 තමයි මේක බලන්න වෙන්නේ. මේ මල නෙළුමල්. එහෙනම් අපි යන්න. මේක සල්මා. ඉතින් මේ තියෙන්නේ මේ සුන්දරත්වයේ විඳින්න තමයි අපි පැය ගණන් බයික් වල ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳින්න තමයි. මේ නෙළුමල් ගැන පොඩි විස්තරයක් කියනවා නම් මේ නෙළුමල් පිපෙන්නේ අවුරුදු 12කට පාරක් වුණාට පිපිලා ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් මැරෙනවා. මැරලා මේ කඳන් ආයේ දිරලම යනවා. ඊට පස්සේ දිරුවට පස්සේ ආයේ ඒකෙන් මුල් ඇදලා ආයේ පැලයක් එන්න අවුරුදු 8ත් 12ත් අතර කාලයක් ගිහිල්ලා තමයි ආයේ මේ වගේ ලස්සන මලක් පිපෙන්නේ. ඉතින් මේ වගේ මල් මුළු හෝටන් දැන්න පුරාම තියෙනවා. ඔය බෝඩ් එකේ තියෙන විස්තරය ඔයගොල්ලෝ පුළුවන් නම් කියවන්න. ඒක වටිනවා ඔයගොල්ලන්ට. ඉතින් බලන්න ඕනේ මේකේ කොච්චර ලස්සන සුන්දරත්වයක් තියෙනවද කියලා. ඉතින් මේ තියෙන්නේ මේක තමයි වසන්තේ. මේක බලන්න තමයි අපි රෑ කතා වෙලා කොහොම හරි කට්ටිය එකතු කරගෙන ආවේ. බලන්න මෙතන තියෙන සුන්දරත්වය දිව්‍ය ලෝකයෙන් කොටසක් වැටලා. ආයෙදින් මේ සුන්දරත්වය විඳින්න වෙන්නේ සියසින් විඳින්න වෙන්නේ 2037 තමයි. ඉතින් ඕගලන්ට එන්න බැරි වුණා නම් මේ වීඩියෝ එකෙන් හරි මේ සුන්දරත්වය විඳ ගන්න. බලන්න කොච්චර ලස්සනද.
ආකාරය තමයි නෙළුමල් විපිලා සුන්දරත්වය ගෙනල්ලා තියෙන්නේ. මේ ඉතින් මේක සැල්ල මේක බලලා දැන් අපි යනවා උඩට. නම් පාන්දර 2 ඉඳන් ඇවිල්ලා මේ නෙළුමල් සුන්දරත්වය දැක්කට පස්සේ ඔයගලන්ට මොනවද කියන්න තියෙන්නේ? සූරප්පකාරුන්ගේ දිවලෝක දැක්කම සල් තමයි දැක්කේ හොට් බේස් එක. සුපිරි. හොට් දැන් කියන්නේ ඉපිලෝක. සූරප්පා කාටුන් එකේ දිව්‍ය ලෝකයක් දැක්කට පස්සේ අද තමයි ඇත්තටම දිව්‍ය ලෝකයක් දැක්කේ. ඒ හෝටන්ට. එහෙනම් ආයේ මේ සුන්දරත්වය සුපිරි නේද? ආය අවුරුදු 12 ඉන්නේ. 12කින් ඒ අද්දිගීම ගන්න අපි එමු නේ. කොහෙදද දන්නේ නැහැ. බලමු. එහෙනම් දැන් අපි සෙට් එක නෙළුමල් බැලුවා. දැන් යනවා ලෝකාන්තේ බලන්න. අපි කාවත් ලෝකාන්තෙන් තල්ලු කරනවාද ඉන්නු? කාවත් තල්ලු කරන්නේ. මාව තල්ලු කරන්න එපා කොහොම. ඉතින් එහෙනම් නෙළුමල් මැද්දෙන් ඔන්න අපි යනවා ලෝකාන්තේ බලන්න. පන්ති කියන්නේ නේද? වර්ල්ඩ් සෙට්. ඔන්න දැන් හොටන් තන්නේ වර්ල්ඩ් සෙන්ඩ් එක ගාවට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි යන්න. අපි බලමු කොහොමද මේ ලෝකාන්තේ පේන්නේ කියලා. මීදුම නෑ අද ඊළඟ ඉතින් වෙන්න කොහෙද බලන්න. මම ඔයාලට අනිත් පැත්තෙන් පෙන්නන්න. අද මීදුම නෑ වාසනාව. බලන්න ඔය view එක කොහොමද කියලා. සමහර දවස් තියෙනවා මෙතන මීදුමෙන් සම්පූර්ණ වෙනවා. පේන්නේ නෑ ඒකට. දැන් අද ඔක්කොම ලස්සනට පේනවා. අර මීදුම දැක්කනේ වර්ල්ඩ් සෙන් මට නම් එන්ඩ් එකක් වගේ පේන්නේ එතන වෙනම ලෝකයක් වගේ ලස්සන. මෙතනින් පල්ලයට ගියොත් බලංගොඩ තමයි. බලංගොඩ ටවුන් එක තමයි පේන්නේ. මෙතනින් වැටුනොත් බලංගොඩින් තමයි කැලේ ටික අවුල ගන්න. අපේ ගම මේ කොල්ලෙක් ඉන්නවා අපි දෙට්ටේ ගුම් ඉන්නවා බලංගොඩ. ඔයා මොකද්ද මේ ගැන දන්නේ වර්ල්ඩ් සෙන් එක? මෙතන වැටුණු කට්ටිය හම්බෙලා තියෙනවා බලංගොඩින්. ඉතින් කට්ටිය පැනලා තියෙනවා. කෑලියොත් හම්බෙන්නේ නැහැ කියලා තමයි. කැලේ හම්බෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ ප්‍රපාතයෙන් වැටුණොත් පල්ලට වැන්නොත් නන් පීරියෝ. නන් පෙරිය. බලංගොඩින් දාන්න 870. අන්න මීදුම එනවා මේ පැත්තට. මීදුමෙන් වැහිගෙන එන්නේ. බලමු වැහෙයිද කියලා. ඔන්න සෙට් එක කොහොම හරි අවසානයේ ආවා සෙට් එකට. සෙට් එකම ඉන්නවා.
දැන්නම් අත අපි ආපු ගම්මනේ අපි එළුමල් බැලුවා චිමිනිඇල්ල වැල්සින්නේ ඔක්කොම හොටල් දෙන්නේ ලස්සන තැන් ටික බැලුවා දැන් එහෙනම් අපි අදට අපේ වීඩියෝ එක vlog එක ඉවර කරනවා ඕලන්ට මොනවද කියන්නේ කට්ටියට සතුටුයි පළවෙනි අත්දැකීම මම නම් දෙවෙනි පාර ආපු එහෙනම් අපි හොටල් තැන්නේ අත්දැකීම් ගත්තා දැන් කට්ටිය මෙතනින් ආයේ ආපු පාර නෙවෙයි අනිත් පැත්තෙන් යන්නේ එක්සිට් එකට ගිහිල්ලා එහෙනම් අද අපි දැන් මෙම් ගෙදර යනවා මෙම්ලා ගෙදර ඉඳලා ඉඳලා ඊට උදේ අපව කැලණියට වීඩියෝ මෙතනින් ඉවර කරනවා මොකද කියන්නේ ඉතින් අලුත් අත්දැකීම් එහෙනම් මේක බලුවා නම් වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ඔයාලත් එන්න නිලුමල් හොටන් දෙන්න බලන්න එහෙනම් බයි